හෙලෝ ළමයි ඔන්න අපේ අවුරුදු වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එක අරන් ආවා. ඇත්තටම මට ඒකුනේ මම ඒක අප්ලෝඩ් කරන්න try කරා බැරි වුණා. මම ඊට පස්සේ try කරේ නේ කොටස් 2කට දාන්න. හැබැයි මම මේක අරන් ආව ගන්න කොටස් 2කින්. හරි. කොතනින්ද අපි නතර කරේ? මෙන්න මෙතනින් මතක ඇති නේද? එහෙනම් ඉතුරු ටික බලමු. ඊට පස්සේ තිබ්බා කොට්ටාපොර තරයේ පිරිමි අංශය. ගෑනු ළමයින්ටත් එකක් තිබ්බ ගෑනු ළමයිගේ මේ ටීම්ස් ඒ කියන්නේ ගෑනු ළමයින්කට කවුරුත් ඉදිරිපත් වෙලා තිබ්බේ නෑ කලින්. මේ මුලින්ම ඉතින් එහෙනම් පිරිමි අංශයක පටන් ගත්තා. ඊට පස්සේ ගෑනු ළමයින්ගෙන් 4 දෙනෙක් විතර ඉදිරිපත් වුණා කොට්ටාපොර ගහන්න. මේක බලන්නකෝ. ඔන්න ගෑනු ළමයිගේ තරකේ ඕක මං හිතන්නේ අන්තිම එක මම වීඩියෝ කරේ. මේ දෙන තමයි ෆයිනල් ආවේ මට මතක විදිහට. අත පිටිපස්ස අල්ලගන්න. අත ගලවන්න එපා. ස්ටෑන්ඩ් බයි. ඊළඟට තිබ්බා මහා කබැලීමේ තරඟය. ඒකට නම් ටීම් කීපයක්ම හිටියා. ඔය ඉන්නේ අපේ ටීම් එක. ඒක නම් කම්බයින් වෙලා තමයි අපේ ටීම් එක හැදුනේ. ඒ කියන්නේ බ්‍රාන්චස් කිහිපයක්. හැබැයි ගේම අතෑරියේ නෑ. අපි ෆයිනල් එකකම ආවා. හොඳේ. බලන්නකෝ ඔයගොල්ලෝ. Hey, ඉවරවම මම විසිල් එක ගහනවා. Team left stand by. Team right stand by. Pick up the rope. Release. Rope down. Stand by. Pick up the rope. ඔය ඉන්නේ ඉතින් හිච්චි මම. ගිහිල්ලා ඉතින් ෆොටෝස් වීඩියෝස් ගන්න එපා. ඉතින් ඉන්නේ නමට හරි. අවුරුදු 2කට ගියා කියන්න හරි. හෙහෙ. ඊට පස්සේ ඉතින් දිගටම තෑගි බෙදා දීමේ උත්සවය ආරම්භ වුණා. තනිකර තෑගි බෙදා දෙන කොටසක් තමයි මෙතන ඉඳන් තියෙන්නේ. මං ඒ හින්දා ඔක්කොම තෑගි බෙදා දීම ඉතින් දාන්නේ නැහැ. අර අවුරුදු කුමරා කුමරිය තෝරපු එකේ ඒ ටික මම දාන්නම්. මට තරඟේ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඒක තෑගි බෙදා දෙන එක මෙතනින් දාන්නම්. දෙවන ස්ථානය දෙවන ස්ථානය කැලණිය ශාඛාවේ කවිඳු. මොගේම වැඩිහිටි පිරිමි ප්‍රථම ස්ථානය කඩවත ශාඛාවේ ලුටික. ඔන්නනේ ළමා අවුරුදු කුමරා කුමරිය තරඟයේ තෑගි දෙනවා. ඔය අවුරුදු කුමාරියගේ ටික ඊට පස්සේ අවුරුදු කුමරාගේ ටිකක් තිබ්බ මට මතක විදිහට. ज्येष्ठ प्रादेशिक कल्पनाकरू संत बंको शिवम प्राणनाथवन ज्येष्ठ प्रादेशिक कल्पनाकरू शिवम लक्षण देवन स्थानीय पद्मा वसंत उदानीय आत्मा सनकली අවුරුදු කුමරිය ලෙස මෙවර
කිරුළු පළදින්නේ දෙල්ගොඩ ශාඛාවේ නොව විදිහට අවසන් වෙච්ච අපේ අවුරුදු උත්සවය ඉවරුනේ DJ එකකින්. එහෙනම් තව වීඩියෝ එකක් අරන් එන්නම්. බයි හැමෝටම.